දාගනින් හෙල්මට් එක. දාගනි. හරි. දැන් ඵලයක්. කොයිද බං යන්නේ පිස්සෝ වගේ? ඈ මැරෙන්නද යන්නේ? මොනවද යකෝ කියන්නේ? ඇයි මැරෙන්නද යන්නේ? මොකද ඔය මිනිස්සුන්ට ගහන්නේ? මූ අපි බයික් එකේ යනකොට කොල්ලක් කඩාගෙන ඇවිල්ලා සීන් එක දැම්මා. යතුරක් ගත්ත බයික් එකේ. හරි හරි පොඩ්ඩක් ඉන්න. මේ මිනිස්සුන්ට ගහන්න එපා. මුටත් කලින් උඹලා වයසම මල්ලි කෙනෙක් හිටියේ බං. මල්ලි මේ ඔබ වේගෙන් යනවා වැඩි ඈ. මට දෙතුන් දෙනෙම කිව්වා පුතේ. 31 වගේ යනවා කියලා පාරේ ඈ. හරි හරි අයියේ ඉතින් කොල්ලෝනේ. සංජෝය පන්සල් හන්දියක මල්ලි හැප්පිලා. මුගේ මල්ලි නැති වෙලා දැන්ට අවුරුද්දක්. උඹලව පේන්නේ මුට මුගේ මල්ලි වගේ. ඒකයි ඌ පොල්ලක් කරන් සැර කරන්න ඇත්තේ. සමා වෙන්න අයියේ. අපි ආයේ එහෙම යන්නේ නැහැ. සෝරි අයියේ. කතාවේ මුල් පිටුව මෙසේ මම අමතනන වචන රචන කර කෙසේ හෝ මම පවසන්න යටලු විසඳුම් රහිතවම අවසන්න අතීතය තුලින්ම වර්තමානයේ මම සරසන්න අනුන්ව තමරටම කරගදී උපමාව සමාජ ගොඩ නැගෙවි හරි හැටි නොපමාව